හයි චිකෝ හබ් YouTube channel එකට මං ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන්න යන්නේ කාන්තාවකට ඔසප් සමයේ වේදනාව සමනය කරගන්න සරල පිළියම් කීපයක් ගැන. ඉතින් ඔසප් වීම කියලා කියන්නේ කාන්තාවකගේ ශරීරයේ තියෙන ඩිම්බයක් සංසේචනය වීම. එහෙම නැත්නම් ශරීරයෙන් පිටවීමට අදාළ ක්‍රියාවලිය. මේ දවස්වලදී හෝමෝන මට්ටම ඉහළ යනවා වගේම මේ හෝමෝන ඔයාගේ මනෝභාවයට ශක්ති මට්ටමට බලපානවා. සාමාන්‍යයෙන් හැම දින 28කටම පස්සේ බඩේ කැක්කුමක්, කොන්දේ කැක්කුමක්, කකුල් කැක්කුමක්, ඉනේ කැක්කුමක් මේ වගේ එක එක වේදනා කාන්තාවන්ට ඇති වෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් දෙනෙක්ට මේක දරා ගන්න හරිම අමාරුයි. ඇත්තටම මේ වේදනාවට හේතුව තමයි ගර්භාෂයේ තියෙන මාංශ පේශි ඇකිලෙනකොට ඔසප් වීම සිද්ධ වෙනවා. ගර්භාෂය ඇකිලෙනකොට රුධිර නාරවලට එරෙහිව පීඩනයේ යෙදී හැකි අතර එමගින් ඒවා මිරිකීමෙන් ඔක්සිජන් සැපයුම අඩාල කරනවා. වේදනාව සහ කැක්කුම ඇතිවීමට හේතුව තමයි මේ. ඒ වගේම මේ සිදුවීම අතරතුර ශරීරය වේදනාකාරී රසායනික ද්‍රව්‍ය නිපදවනවා. ටිකෙන් ටික මේ රසායනික ද්‍රව්‍ය ඔක්කාරය, කෑම අරුචිය, හිස රදය වගේ වේදනා ඇති කරනවා. මේ කාලෙදී කාන්තාවන්ගේ එක චර්යාත්මක වෙනස්කම් සිද්ධ වෙනවා. ඒවා තමයි සමහර කාන්තාවන්ට ගොඩාක් තරහ යනවා. ඒ වගේම තද මානසික අවපීඩනයක්, කනස්සල්ලක්, කලකිරීමක්, ආතතියක් දැනෙන්න පුළුවන්. ඒ වගේම සමහර අයට අමතක වෙනවා, ඕනෑවට වඩා හිතනවා, අඬන්න හිතෙනවා, ලිංගික උනන්දුව අඩු වෙනවා, සමහරුන්ට නම් ලිංගික උනන්දුව වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔසප් වීම ආරම්භ වීමට පෙර සිටම කාන්තාවන්ට ආහාර සම්බන්ධ ආශාවන් අඩු වෙලා යනවා. ඒ වගේම වෙනදට වඩා වෙහෙසට පත්වන නිසා නිින්දට බාධා ඇති වෙන්නත් පුළුවන්. දැන් මම කියන්න යන්නේ ඔයාලට මේ කාලෙදී ඇතිවෙන දරාගන්න බැරි වේදනාවට කරන්න පුළුවන් පුංචි පිළියම් කීපයක් ගැන. මේ කාලෙදී පැරසිටමෝල් වගේ වේදනා නාශක කෙටි කාලීන භාවිතයට සුදුසුයි. පැරසිටමෝල් වලින් හිස රදය, බඩේ කැක්කුම, යටි බඩේ දැවිල්ල වගේ වේදනා අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් උණු වතුරෙන් නාන්න, උණු වතුර පානය කරන්න, ඒ වගේම උණු වතුර බෝතලයකින් යටිබඩ තවන්න පුළුවන්. ඒකෙන් මාංශ පේශී ලිහිල් කරලා වේදනාව අඩු කරගන්න පුළුවන්. තල තෙල්, ලැවෙන්ඩර් තෙල් බඩේ ආලේප කරාමත් කැක්කුම අඩු කරගන්න පුළුවන්. මොකද මේවා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතුයි. ඒ වගේම හෝමෝනවල සමතුලිතභාවය ඇති කරන්න මහතුරු ගොඩාක් ගුණදායකයි. මේකෙන් වේදනාව අඩු වෙනවා වගේම කෑම දිරවීම පහසු කරලා බඩ පිපුමත් වළක්වනවා. මද උණුසුම් වතුර කෝප්පයකට මහතුරු තේ හැන්දක් එකතු කරලා ඒක විනාඩි 5ක් විතර තියලා පෙරලා උණුසුම් විදිහටම බොන්න ඕනේ. ඒ වගේම අනිත් දේ තමයි කුරුඳු කියලා කියන්නේ. කුරුඳු වල වේදනානාශක සහ විස බීජනාශක නිසා වේදනාව සමනය කරගන්න පුළුවන්. ඒ වගේම කැල්සියම්, මැග්නීසියම්, යකඩ අඩංගු වෙන නිසා ආහාර ජීර්ණයට, රුධිරයේ ඇති සීනි පාලනය කරන්නත් උපකාරී වෙනවා. තවත් හොඳ ආහාරයක් තමයි නිවිති කියලා කියන්නේ. නිවිතිවල මැග්නීසියම් බහුලයි. නිවිති වලින් ඔයාට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබා දෙනවා වගේම මස් පිඩු පෙරලීම වගේ වේදනාවන් සමනය කරනවා. තව පිළියමක් තමයි ඉඟුරු තේ එකට මී පැණි දාලා බොන එක. මේ වලින් මාංශ පේශී කැක්කුම සමනය කරනවා වගේම කාංසාව, තරහව, නුරුස්නා බව, අසහනකාරී බව, ආතතිය අඩු කරනවා. ඒ වගේම ඔක්කාරයක් නැති කරනවා. මේ කාලෙදි කන්න හොඳ පළතුරක් තමයි කෙසෙල් කියලා කියන්නේ. ඒවල විටමින් B6, මැග්නීසියම්, පොටෑසියම් බහුල නිසා වේදනාව අඩු කරන්න ගොඩක් ප්‍රයෝජනවත්. තව දෙයක් තමයි ආමන්ඩ්. ආමන්ඩ් වලින් ප්‍රමාණවත් ප්‍රෝටීන් හා තන්තු ලබා ගැනීමට උපකාර වන නිසා මේ කාලය තුල වැඩිපුර ආහාර ගැනීම වළක්වනවා. ඉතින් මම හිතනවා අද කරුණුත් ඔයාලට ගොඩක් වටිනවා ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම ඔයාලට වටිනවා නම් ඔයා අනිවාර්යෙන්ම ලයික් කරලා, කමෙන්ට් කරලා ඔයාගේ යාළුවෝ අතරට ෂෙයා කරන්න අමතක කරන්න එපා.
ඊළඟ දවසේ ආපහු මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම චිකු.